මම ඉස්කෝලේ ගියේ කොළඹ බාලිකා පාසලකට. මම කෝච්චියේ තමයි ඉස්කෝලේ ගියේ ආවේ. සාමාන්‍යයෙන් පිරිච්ච ඇඟපතක් තිබ්බ සුදු ලස්සන කෙල්ලෙක්. මේ සිටි උන දවසේ මම ඉස්කෝලේ ඇවිල්ලා නුගේගොඩ ක්ලාස් ගියා. ක්ලාස් කරන හවස 5යි ටිකට. මම ක්ලාස් ඇවිල්ලා පානදුර මහනුවර 17 බස් එකක් එනකන් හිටියා. මොකද අපේ ගෙවල් තිබ්බේ නිට්ටඹේ නිසා. 17 බස් එකේ එන එක ලේසි. බස් එකක් ආවේ 6:15ට. එදා සිකුරාදා දවසක්. ආපු බස් එක ලෝඩ් වෙලා ආවේ. මම බස් එකේ පිටිපස්සේ දොරෙන් නැගලා එතන තිබ්බ සීට් එක ළඟින් හිටගත්තා. වෙලාවට එතන සීට් එකේ හිටියේ අපේ ගෙවල් ළඟ අංකල් කෙනෙක්. ඒ නිසා මගේ ස්කූල් බෑග් එක එයාට දීලා මම හිටගෙන ආවා. බස්තර මුල්ලට එද්දී බස් එක ෆුල් පැක්. මාවත් අංකල්ගේ ඇඟට තල්ලුණා. ඒ මදිවට මට පිටිපස්සෙන් හිටපු එක මට චෙක් එකක් ගන්න ගත්තා. චෙක් නම් ඉතින් වදින එක මේ වෙලාවේ නෝමල් දෙයක් නිසා මාත් එහෙමම හිටියා. චෙක් එක ගහන්නේ කොල්ලෙක්ද අංකල් කෙනෙක්ද කියලාවත් මම දැක්කේ නැහැ. හැරිලා බලන්නවත් බැරි තරම් සෙනඟ. මාවත් සීට් එකේ ඉඳගෙන ආපු අංකල්ගේ ඇඟට තවත් අද වෙනවා. මට ටිකෙන් ටික තේරුණා මගේ සුදු කවුම වාටිය යටින් මගේ කකුලේ මොනවද වදිනවා. මම ඒ වෙලේ ගණන් ගත්තේ නැහැ. මාවත් පෙරපෙන නිසා. පස්සේ ටිකකින් තේරුණා ගෙවල් ළඟ අංකල්ගේ අත තමයි මගේ කකුලේ වදින්නේ කියලා. ටිකක් වෙලා යද්දී ඒ අත මගේ කකුලේ ටිකක් උඩට වෙන්න අත තියාගත්තා. මාව හිරි වෙටට ගියා එකපාරටම. මොනවද කරන්න කියලාවත් හිතාගන්න බැරි වුණා. පිටිපස්සේ හිටපු එක පැද්දි චෙක් එක ගන්නවා. මාව තවත් අංකල්ගේ ඇඟට තල්ලු වුණා. මගේ කලව හරියට වෙනකන් අත අරගෙන ඇවිත් මගේ කලව අත ගන්නවා. වටපිට කළුවරක් නිසා බස් එකේ සෙනඟ නිසා කාටවත් පේන්නේ නැහැ. බස් එක ඇතුලේ ඩිම් ලයිට් එකක් තිබ්බේ. මාව ඇඹරෙනවා. අංකල් කකුල් පිළිකන විදියට මට කෑ ගන්නත් ලැජ්ජාවට මං ඉවසන් හිටියා. ඕන නවත්තන පාඩක් නෑ. මගේ අන්ඩර් ස්කර්ට් එකේනොත් අතුලට අත දාගෙන තවත් උඩට අත අරගෙන යනවා. මං ඉක්මනට කකුල් දෙක නං කරගත්තා. අංකල් මගේ මූණ දිහා බලලා කකුල් කෙනිතුවා. දෙවෙනි පාරත් හයියෙන් කෙනිතුවාම රිදුන නිසා කකුල් දෙක නිකම්ම ඈත් වුණා. ඒ පාර මේ අක්කා අත තවත් උඩට ගෙනියලා අත ගන්නවා. මාවත් ඇවිස්සුණා ඒ වෙලේ. මං ඇස් දෙක පියාගත්ත විතරයි මම මගේ යටි කලිසම උඩින් අත තිබ්බා. මම ගැස්සිලා ගියා. ඒ වෙද්දිත් මාව වෙට් වෙලා තිබ්බේ. මොකද පිටිපස්සේ හිටපු එක ගාන චෙක් එකටත් මම විසිලා හිටියේ. අංකලුත් මගේ මූණ බලලා වල් හිනාවක් දැම්මා. මං ලැජ්ජාවට අහක බලාගත්තා. අම්මා ඉස්කෝලේ යනකොට යට කලිසමට අමතරව ටයි ෂෝට් එකක් අඳින්න කියලා මල කරාට මං අකමැති නිසා අඳින්නේ නැහැ. ඒක ඇඳලා හිටියනම් කියලා හිතුණා ඒ වෙලාවේ. අංකල යට කලිසම මුඩින් අත ගන්නවා හිමීට. මට කෙන්දිරිත් කේක් ගෑවෙනවා ඒක. මං අමාරුවෙන් ඉවසගෙන හිටියා. කඩුවල පහුනේ බස් එකේ සෙනඟ අඩු වෙන්නත් නැහැ. අංකල් කලිසම ඇඟිලි තුඩු වලින් එහාට මෙහාට කරලා ඒකේ දාර දිගේ අංකල් අත ගන්න ගත්තා. මට ඉවසන් ඉන්නම බෑ. මම තොල තපාගෙන ඇස් දෙක පියාගෙන හිටියා. පිටිපස්සෙන් ජැක් එක ගහගෙන හිටපු එක මගේ ඉනෙන් අඳගෙන අත කරගත්තා. මගේ ඇලෙනකොට මම තවත් ඉන්න බැරි වුණා. මේ වගේ වල්කතා හැමදාම අහන්න මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. එදා බස් එකේ සිටිය වෙලා දවස් කිහිපයකට පස්සේ සෙන්සුරාදා දවසක අපේ ගෙදරට එදා බස් එකේ හිටිය අපේ ගෙවල් ළඟ අංකල් ආවා. එයාට TV ඇඩ්වර්ටයිස්මන්ට් එකකට කෙල්ලෙක්ව දාන්න පුළුවන් කියලා. කොහොම හරි දවස් කිහිපයක් මම අම්මා එක්ක ගියා. ඒ වැඩවලට. ওই විදියට මට පොඩි ෂූට් කිහිපයක් අංකල් සෙට් කරලා දුන්නා. ඒවත් එක්ක අපේ ගෙදර අය සහ අංකල්ගේ හිතවත්කම තවත් වැඩි වුණා. ওই අතරේ දවසක අංකල් ඇවිත් කිව්වා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකකට මොඩල් ෂූට් එකක් හම්බලා තියෙනවා කියලා. මාත් ඒකට කැමති වුණා. කොහොම හරි වැඩේ දාගත්ත දවසේ මාත් යන්න ලෑස්ති වුණා. ගෙදරට අංකල් විශ්වාස නිසා එදා අම්මා එන්න විදියක් තිබ්බේ නැති නිසා මම පිටත් වුණා. නුවරඑළිය පැත්තේ ලස්සන ලොකේෂන් එකක් තිබ්බා. ෂූට් එක ඉවර වුණේ උදේ 10ට විතර. ඉවර වෙලා අංකල් කිව්වා මැගසින් එකට ෆොටෝ ටිකක් තම කියලා. අංකල් එයාගේ ප්ලේස් එකක් තියෙනවා කියලා මාව එක්කන් ගියා. අපි ගියේ කපාන එකකට. අංකල් මාව ෂූට් එකට ඕන විදියට ඇඳුම් මාරු කරගන්න කියලා කැමරා රෙඩි කරගන්න ගියා. කොහොම හරි ඇඳුම් කීපයක් චේන්ජ් කරලා ෂූට් එක කරා. ඔය අතරේ අංකල් ෆොටෝස් ගන්න ඇක්ෂන් හදනකොට මගේ ඇඟපත අත ගන්න ගත්තා. මුලින්ම ඇඳුම හදාහතේ ඉඳලා පස්සේ මගේ කකුල් පේන විදිහට ෆොටෝ එක ගත්තා. අංකල් ටික මගේ කකුල් අල්ලන්න ගත්තේ මට මතක් වුණේ එදා බස් එකේ සිටියේ. අංකල් මට ඊළඟට අඳින්න දුන්නේ සෑහෙන කොට ගවුමක්. ඒකේ කරත් ඊනි පටි දෙකක් විතරයි තිබ්බේ. මම ඒක ඇඳගෙන ආවම අංකල් මහ වල් හිනාවක් දාලා ඒක මරු කියලා කිව්වා. ලස්සන ෂොට් ටිකක් ගහන්න පුළුවන් කියලා ෆොටෝ ගත්තා. කකුලේ කලවට උඩ ඉඳන් එළිය තිබ්බේ. අංකල් මට වැසියෙන් ටිකක් ගාගෙන කිව්වා කකුලේ ෆොටෝ එකට ලස්සන පේනවා කියලා. අංකල් හිටපු නිසා මම අමාරුවෙන් වැස්ලින් ගන්න ගත්තා. මම කන්න වගේ බලන් ඉන්න. කකුල් දෙක ඈත් කරොත් යට කලිසමක් පේනවා. පාත් වෙලා ගන්නකොට ගාම කරෙන් මගේ පපුවත් පේනවා. ඔහොම ගාලා හරියන්නේ නැහැ කෙල්ලේ කියලා අංකල් බලෙන්ම මගේ අතේ තිබි වැස්ලින් බෝතලේ අරන් බලෙන්ම මගේ කකුලේ ගන්න ගත්තා. එපා කියතිම අංකල් මගේ කකුලේ උඩම
වැස්ලින් ගානකොට මම කකුල් දෙක හද කරගත්තා. අංකල්ගේ අත් වලින් මගේ කකුල් දෙක බලෙන් ඈත් කරලා වැස්ලින් ගානකොට මට අංකල්ගේ හයියත් එක්ක ඔට්ටු වෙන්න බැරි වුණා. අංකල්ගේ අත මගේ යට කලිසම උඩට යන්න බැරි වෙලා වගේ නෑ. අංකල් උඩින් අල්ලන්න ගත්තී මගේ ඇස් දෙක පියුණා. ඒ වෙලෙදි මම වෙට් වෙලා තිබ්බේ. ටිකකින් අංකල් මගේ යට කලිසම පහළට ඇදලා කලවල දාලා කරන්න ගත්තා. ඔය අතරේ අංකල් මගේ සිප්ප ගත්තා. අංකල්ට ඇඳුම් ටික ගන්න මාව උස්සලා ඇඳට දාලා මගේ ඇඟ මුට්ට ඇවිත් මට හොඳ සැපක් දුන්නා. මට හොඳටම කෙඳිරි කියනවා. අනේ අංකල් හිමි කියලා විතරයි කියන්න උනේ. අංකල් ලැබුව ඇතුළට කෑ ගැහුණා. මගේ ඇස්වලින් කඳුළු පැන්නා. අංකල් දිගටම මට ඉන්නත් බෑ. මං එහෙමම ඇඳේ හාන්සි උනේ මුළු ඇඟම වල නැති වුණා වගේ නිසා. අංකල් එහෙම මාවත් බදාගෙන ඇඳේ හාන්සි වුණා. පිටික වෙලාවකින් බිලාගේ පිටත් වෙලා ගෙදරට. එදා අංකල් එක්ක පටන් ගත්ත සීන් එක ටික කාලයක් තිස්සේ සිද්ධ වුණා. අන්තිමට අපි ගෙදරටම ආටු වෙලා චාටර් වෙලා ගෙදරින් මාව රැකෙවුවා. ඉතින් ඕක තමයි එදා මට සිදුවන සිදුවීම. මේ වගේ වල්කතා හැමදාම අහන්න මගේ YouTube channel එක subscribe කරගෙන යන්න.